කුරුඳු පැල ටික හිටවල ඉවර වෙලා කම්මිරිස් පැල ටිකකුත් හිටව ගන්න හිතුණා. හැම එකම එකම තැන හිටවල හරියන්නේත් නැහැ කියලා දන්නවා. ඒත් තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක පොඩ්ඩක් මැනේජ් කරගෙන හිටෙව්වා. බලමු හරියයිද කියලා. මට ලයි හරියන්නේ නැති. කුරුඳු පැල හිටවල නම් දැන් සති දෙකක් විතර වෙන්න වගේ ආවා. මම මේකේ නම් හිටෙව්වේ හැබැයි එක වලකට කුරුඳු පොට් දෙක ගානේ දාලා. තැඹිලි පැල වටේට ඉටිකොල ටිකක් ගහලා කවර් කරා. මොකද මේ ඉත්තෑවුන්ගෙන් බේර ගන්න. හැබැයි ඒ වැඩේ නම් එච්චර සාර්ථක වුණේ නැහැ. මාස දෙකක් තුනක් විතර වගේ යනකොට ඉටිකොල ඔක්කොම අවුවට දිරලා කැඩිලා ගියා. බලමු ඉතින්. ඉත්තෑවුන්ගෙන් නම් ඒත් ලොකු හානියක් වුණේ නැහැ. බලමු වෙන මොකක් හරි විකල්පයක්. මේ තියෙන්නේ මම එක වලකට එක කුරුඳු පොට් එකක් දාලා හිටවපු ටික. බලමු අනිත් තැන නම් හිටෙව්වේ එක වලකට පොට් දෙකක් දාලා. බලමු ලොකු වෙද්දි කොහොමද කියලා. හැමදේම ඉතින් කරලා තමයි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. කොහොමද හොඳ කියලා බලමු. මේ හැමදේම ඉතින් ඉගෙන ගත්තේ අන්තර්ජාලය පරිශීලනය කරලා.